Hi ළමයි කොහොමද ඉතින් ඔයාලට welcome to my YouTube channel. කලින් වීඩියෝ එක බලපු අය නම් දන්නවා මම මේ කොහෙද ඇවිත් ඉන්නේ කියලා. ඉතින් මේ කලින් වීඩියෝ එකේ part 2 තමයි මම මේ අරගෙන ආවේ. අපි දැන් අබුඩාබි ඇවිත් ඉන්නේ. මේ දැන් උදේ අපි ආවේ රෑනේ. දැන් මේ උදේ වෙනකන් ඉඳලා යන්නේ කත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවන්ගේ බණ දේශනාවකට. උන්වහන්සේ අබුඩාබි වලට වැඩම කරා ප්‍රථම වතාව. ඉතින් උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව අබුඩාබි වල තිබ්බ. අපි ඉතින් එතෙන්ට ආවා. ඉතින් මම මේ ධර්ම දේශනාව දැක්ක විශේෂ දෙයක් තමයි මේ ධර්ම දේශනාව පැවැත්වෙන්නේ එලිමහනේ. සේරම තියෙන එලිමහනේ ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ වල මේ ඇතුල් වෙන තැන මාරම ලස්සනයි. සුබදාමත් එක්කව තමයි මෙතන තියෙන්නේ. ඉතින් පුංචි ඉඩකඩක් තියෙන්නේ. හැබැයි දැන් මේ විදිහට තිබ්බට මේ ධර්ම දේශනාව පැවැත්වුණාට පස්සේ ඔයාලට ඒ වීඩියෝත් බලා ගන්න පුළුවන්. මෙතන සම්පූර්ණයෙන්ම මිනිස්සුන්ගෙන් පිරිච්ච තැන වල වැඩ කරන ගොඩාක් දෙනෙක් එදා මෙතෙන්ට ඇවිල්ලා හිටියා. ඉතින් මෙතන කට්ටිය සවුන්ඩ් සේරම හදලා ස්ටේජස් හදලා සේරම වැඩ හරි දැන් හාමුදුරුව වැඩම කරනවා. මම මේ ධර්ම දේශනාව අතරතුර මම ගත්ත වීඩියෝ වගේක් තියෙනවා රෙකෝඩ් කරගත්ත. ඉතින් මම මේ වීඩියෝ සේරම මේකට ඇඩ් කරලා තියෙන්නේ. තනින් තන තමයි මම වීඩියෝ අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලා ඒ හාමුදුරුවන්ගේ බණ අහන්න ආස කවුරු හරි ඉන්නවනම් ඉතින් ඔයාලට මේ වීඩියෝ බලන්න පුළුවන්. බලන්නත් කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් කැමති කෙනෙක් ඉන්නනම් මේ වීඩියෝ බලන්න. මේ උන්වහන්සේ දේශනා කරපු බණ අමාරු ගැඹුරු දේවල් නෙමෙයි. හරිම සරල අපේ ජීවිතේ අපිට වටපිටාවෙන් ගන්න පුළුවන් දේවල්. හරිම සරල බණ දේශනාවක් තිබ්බේ. තේරුම් ගන්න පුළුවන්. හොඳ අර්ථවත්. අහන් ඉන්න හරි ආස හිතෙන. ඉතින් මෙතන ඉඳලා ඔයාලට මේ වීඩියෝ බලන්න පුළුවන්. ඉතින් මම හරි ආදරෙන් ඉල්ලනවා මේ වීඩියෝ ටික ඉවර වෙනකම් බලන්න කියලා. අම්මලාට මං කිව්වා හෙවණට යන්න කියලා. අම්මලා ගැම්මට හිටියා ගියේ නෑ. පැය කාලයකට විතර පස්සේ නැගිටලා ගියා. අමාරුයි පැය කමාරක් ඉන්න බෑනේ ඒක. කෙසේ හෝ වේවා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න මේකට ලොකු පරිශ්‍රමයක් දරන්න ඇති. මේක සංවිධානය කරගන්න මක බෑ වියන් ඇකිලියම් පොඩි වෑම් ඕවන්නේ කියන්නේ හැප්පියම් ඔහොමනේ කියන්නේ. යන්න තරම සීනිගමයි ගිහිල්ලා මොකද කරන්නේ? ජීවිතේ කවදා අපි හැමදාම මේ කරන්නේ මේ හිතෙන් මොකද කරන්නේ? අනුන්ට දෙස්තවල දෙන්නේ. අනුන්ට ඊර්ෂ්‍යා කරන එක. අනුන්ට වෛර කරන එක. ඔය සමාජ මාධ්‍ය පුරාවට මොකද කරන්නේ? තමන්ගේ වැඩ බලාගෙන හිටියනම් මොකද වෙන්නේ? පිට වෙන්නේ මොකද්ද? වෛරය, ඊර්ෂ්‍යාව, කුහකකම අපි බන කියන්නේව නැති කරන්න. නමුත් තාම සුළුතරයක් ඒවා තේරුම් ගන්න යත්තොත් ඒවා තේරුම් ගනි. මේකේ වැඩිපුරම අපි පාවිච්චි වෙන්නේ අනුන් වෙනුවෙන් අකුසල් කරන්න. මේකේ තමන් වෙනුවෙන් කියලා කරගන්න දෙයක් තමයි මම කිව්වේ. අපි හිතමු අපි hina වුණාට hina වෙන්නේ නැති කාගේ වැඩද? ඒක අපේ වැඩද අනුන්ගේ වැඩද? අපේ වැඩේ වෙන්න ඕන මොකක්ද? බුදුරු ගන්නන්නේ නපරෝ පරන්නි කුබ්බේත නාති මඤ්ඤේත අත්ත චිනං කංචි. කිසිවෙකුට වෛර නොකරේවා. කිසිවෙකුට නින්දා නොකරේවා. කිසිවෙකුට අවමන් නොකරේ. බුදුරු ගන්නන දේවා.
තථාගතයන් වහන්සේ එහෙම උගන්වනකොට අපි කොහොමද අර විදිහට වෛර කරන්නේ අවමන් කරන්නේ? උන්වහන්සේ කියනවා කවුරු හරි දැක්කම කතා කරන්නලු. දවත්තුගේ හාමුදුරුවනේ කතා කරන්නේ නැතුව කොහොමද කතා කරන්නේ? අන්නද කතා නොකරන එක කාගේ වැඩක්ද? ඒක අනුන්ගේ වැඩක්. කතා කරන එක කාගේ වැඩක්ද? ඔය බණ අහන ගමන් මොහොමම හිතන්න. නැද්ද පවුලේ තරහකාරයෝ? නැද්ද පවුලේ වෛරක්කාරයෝ? ඔය කියනවා නේද කාට කෙරුවත් එවුන්ට කරන්නේ නැහැ කියලා. කියනවා කාට දුන්නත් එවුන්ට දෙන්නේ නැහැ කියලා. මේ අබුඩාබි ඉඳන් මේ කියන එක හොඳට මතක තියාගන්න. අද ඉඳන් ඕක නැති කරගන්න. මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙන ඒවා. කැතකම තියෙන මිනිස්සු මොනවාද දෙන්නේ? දැන් ඔයත් හිතන්න ඕන මම ගාව මොනවාද තියෙන්නේ කියලා හොඳේ. වෛරය තියෙන මිනිස්සු තමයි වෛරය දෙන්නේ. දැන් ඔයත් හිතන්න මම ගාව දැන් මම කියනකොට හිතන්න පුළුවන් මම මේ සැක කරනවා. හාමුදුරුවනේ අර අපි කොච්චර හොඳට ඉන්න ගියත් අපිට ඉන්න දෙන්නේ නැහැ නේ. අපි කොච්චර සැනසීමෙන් පාඩුවේ ඉන්න ගියත් ඉන්න දෙන්නේ නැහැ. මොකක් හරි කරලා අපි අවශ්‍ය ගන්නවා කියලා හිතන. මොකටද ඇවිස්සෙන්නේ? ඒ ඇවිස්සෙන්නේ කාටද? අනුන්ට නෙමෙයි. මම මෙහෙම ගියොත් එහෙම පින්නදන අපිට අර බූරුව කරේ තියාගෙන යන්න වෙන්නේ. පළවෙනි දවසේ යනකොට එකයි මම දේශනා කරේ අපේ සත්පුරුෂකම නඩත්තු කරන්න ඕනේ අනේක නෙමෙයි ඒක අපි කරන්න ඕනේ වැඩ. අර ජර්මනිය බර්ලින් තාප්පෙන් ගහනකොටනේ අර ප්‍රශ්නේ වෙන්නේ. උතුරු පැත්තේ මිනිස්සු අතුගාලා කුණු ටික දකුණට එහා පැත්තට දානවා. එහා පැත්තේ මිනිස්සු තිබ්බ එළවලු පළතුරු සේරම කඩලා බෑග් වල දාලා තාප්පේ එල්ලලා බෝඩ් එකක් ගහනවා. මොකද අපි දෙන්නේ අපි ගාව තියෙනවා කියලා. කුණු තියෙන මිනිස්සු කුණු දෙනවා. හොඳ දේවල් තියෙන මිනිස්සු හොඳ දේවල් දෙනවා. ඇත්තගේ හාමුදුරුවනේ ඔහොම කිව්වට ඒකට කොච්චර කෙරුවත් තේරුම් නැහැ කියලා. තේරුමක් නැත්තේ. කෙලෙහිගුණ සලකනවද නැද්ද? හොඳ ප්‍රතිචාර දක්වනවද නැද්ද කියන එක කාගේ වැඩක්ද? එක පින්නතුනේ අනේකගේ වැඩක්. කෙනෙකුට යහපතක් කරන එක උදව්වක් කරන එක පිට වෙන එක කාගේ වැඩක්ද? ඒක අපේ වැඩක්. ඔයත් දැන් තීරණය කරන්න අපි නඩත්තු කරන්න ඕන අනේකගේ අයහපත් ගතියද අපේ යහපත්කමද කියන එක. කවදා හරි මරණ මංචකේ එළවයි මෙලවයි දෝලණය වෙනකොට මිනිස්සුන්ගේ යහපත පිණිස පවතින්නේ මොකද්ද? අපි වෙනුවෙන් කරගත්ත සත්පුරුෂ දේවල් ටික විතරයි. අපි වෙනුවෙන් කරගත්ත යහපත් දේවල් ටික විතරයි. ඒ නිසා මේ හැම එකක්ම කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? එයි එහෙනම් කරන්නේ නැත්තේ. සංසාරේ කවදානම් පින්නතුනේ අපි ආයේ බණ අහන්නද? සංසාරේ කවදානම් ආයේ මිනිස්සු වෙලා උපදීද? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඔය අර ආනන්ද හාමුදුරුවෝ අහනවානේ බුදුහාමුදුරුවෝගේ අතහලත් ඇති. කොහොමද බුදුහාමුදුරුවනේ මිනිස්සු වෙලා උපදින එක තේරුම් ගන්න කියන්න කියලා? උන්වහන්සේ දේශනා කරනවා මේ මහ පොළොවට ඇඟිල්ල ගහලා නියපොත්තට වැලි ටිකක් අරගෙන ආනන්ද හාමුදුරුවන්ට පෙන්නලා අහනවා ආනන්ද වැඩිපුරම වැලි තියෙන නියපොත්තද මහ පොළොවේද? කොහෙද තියෙන්නේ? මහ පොළොවේ. ඒ වගේලු නියපොත්තට වැලි ගත්තාම රැඳෙන්නේ කොච්චරක්? පොඩි ප්‍රමාණයක් මිනිස්සු වෙලා උපදින්නේ. පොඩි ප්‍රමාණයක්. ඒකෙන් හොඳට වැඩ ගන්න. වෛරය නැති කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍යාත්මය. වෛරය ඇති වෙන්නේ මොකෙන්ද? මනුෂ්‍යාත්ම භාවයේ තුලින් ඇතිවන වෛරයේ භයානක ප්‍රතිඵල තමයි මුළු සංසාරෙම තිරිසන් වෙලා විඳවන්න වෙන්නේ. අර වෛරය කොච්චර බරපතලද කියනවා නම් ඒක හරිය ඛේදනීයයි. අර
මං කිව්වේ මෙදවච්චේ කෙටුවේ අම්මට පොරවේ. මෙදවච්චේ අම්මට පොරවෙන් කෙටුව. අර පොඩි එකා බෙල්ල කැපුවේනේ. කවුද කැපුවේ? අම්මා. අර පිටලයකින් කපලා තිබ්බේ. ඒකෙන් කපන්න බෑ හැම බෙල්ල කොච්චර කොටන්නද දුවේ. මිනිස්සු කියනවා නේද මරාගෙන මැරෙනවා කියලා. ඔය කියනවානේ තෝ කනවා. එහෙම කියනවානේ. ඔතවල් දේසි නෑ කිව්වට. මතක තියාගන්න අරුදු උපහාරයක් ගන්න. ඒක හැල්ලු වෙන විදිහට කතා කරන්න එපා. මොකද මිනිස්සු කවදාවත් අපි කරන උදව්වට උදව්වක් කරන්න බැඳිලා නැහැ. මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ අපි නෙමෙයි අපෙන් වෙන්න ඕන දේ විතරයි. හොඳට මතක තියාගන්න මම මේ කියන්නේ. අපිට තියෙනකම් කවුරුත් හොඳයි. අපි දෙනකම් කවුරුත් හොඳයි. දැන් ඔය බලන්න. දැන් මේ විදේශගත වෙලා ඉන්නකොට නේ ඔය මෙහි ඉඳන් කොච්චර ඔයත් පවුල් වලට කරනවා ඇත්තනේ. අයියාගේ දරුවන්ට අක්කාගේ ළමයින්ට එතකොට මේ ගමේ පන්සලේ ඉඳන් වැඩිපුරම කෝල් කරන්නේ කාටද? රටේ ඉන්න කෙනානේ. ඇයි ඒ මිනිස්සු හිතන් ඉන්න රටේ ඉන්න මිනිස්සුන්ට සල්ලි දෙනවා කියලා. ඒ කියනවා නේද මේ ඔය ගම්වල කියන්නේ උන්ගේ පවුල් වල රටේ ඉන්නේ කියලා. කවදා අම්මට පිටුපාන්න එපා. අම්මා කියන්නේ මහ විශ්වීය ශක්තියක් තියෙන ගැහණියෙක්. අම්මා කියන්නේ මහ පුදුම විදිහේ හාස්කමක් කරන්න පුළුවන් කියන්නේ. ලේකිරි වෙනවා කියලා කියන්නේ ඒක හරි. මම හිතන්නේ මේ අපේ මේ දේශනාව තුළින් බොහෝ විදේශගත වෙලා හිටපු දරුවෝ අම්මලා ගෙන්න ගත්ත විදේශ රටවලට එහි හිටපු දරුවෝ ආපහු ආවා අම්මලා තාත්තලා ගාවට. මොකද අපි මේ කරන හැම එකක්ම කරන්නේ අපේ අම්මට තින් සිද්ධ වෙන්න අර කියන්නේ තනුපුඩු ඇතුලේ මොනවද තියෙන්නේ නේද? රතු පාට සිනිගඳ ගහන දුග දහමන කුණුගඳ ගහන ලේ එහෙමනේ තනුපුඩු ඇතුලේ තියෙන්නේ. එතකොට පොඩි එකා කට දිනනකොට තනුපුඩුවේ මොනවද දෙන්නේ? කියන්න බලන්න කොතනින්ද ඔක මාරු වෙන්නේ? සත්තුඩකින් තනුපුඩුව පළුදු කරොත් මොනවද දෙන්නේ? කිරියනවද? එන්නේ ලේ. පොඩි ප්‍රමාණයකින් කොහොමද පරිවර්තනය වෙන්නේ? ඒක හාස්කමක් නෙමෙයි. ශීල ග්‍රන්ථි කියනවා. ලේවලින් නෙමෙයිද? නිසා මේ අම්මා කිව්වොත් බුදු වෙන්න පුළුවන්. එහින්දායි ඒක හොඳට කරන්න. අම්මගේ වැඩේ. ඊට පස්සේ තාත්තා ඔහුගේ දවස්වලත් මම මේක හරි වැඩසමගේ ජීවිතේ මම දැකපු කොල්ලොන්ගේ කොලුකම නැති වෙන්නේ දරුවෙක් හම්බුනහම නේ. ආය කොලුකම වෙන අවුරුදු 40 වගේ පන්නට පස්සේ ඒක හිමක් තියෙනවා මේ සමාජයක හැටි. මම දැක්කම තරුණී අයියෝ අම්මලා කොහොමද අර පොඩි උන් හොටු සූරන් පොඩි කාල මාස 5 තියෙනකොට මොකෝ මේ ඇඟිල්ල තියලා සූරපන් කියන්නේ උට තේරෙන්නේ අර කට තියලා අද එහෙමනේ කරන්නේ මේ කොල්ලෙක් පොඩි එක අරගෙන හොස්පිටල් එකේ එතකොට අර නෝනා යන්නේ නැද්ද මම හිතන්නේ අර කවුරු හරි කියපුවාම රවි කැලටි ගහෝදන්න ඉක්මනට යන්නේ ළමයා දින මේ කොල්ලා පොඩි එක දෝතට අරගෙන නහයට කට තියලා අදිනවා. මට තාත්තා කියන හැඟීම දැවුනේ එතන. ඒ කියන්නේ ඕක කරන්න පුළුවන් කාටද? ඒක අම්මටයි තාත්තටයි හැර මේ ලෝකේ වෙන කාටද ඕක කරන්න පුළුවන් කියමු බලන්න. ඒක ජගතේකවත් තියනවද ඕක කරන්න? අපේ නහයට තියලා කටින් හොට සෝරන්න. ඕක කරන්න පුළුවන් අම්මටයි තාත්තටයි විතරයි. ඒ නිසා හොඳට මතක තියාගන්න. ඉත කඩන්න ආරවුල් අර්බුද නොසලකවුවා බලපු නැතිවා කෙනෙහිලි වෙනස්කම් ඕන එකක් තියෙන්න පුළුවන්. අපෙන් කරන්න තියෙන යුතුයකම කරන්න එච්චරයි. මගෙන් වෙන්න ඕන දේ වෙලා තිබ්බනම් ආය ප්‍රශ්න නැහැ ගැටලු නැහැ.
එනිසා මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා මේ තරුණ මහත්තුරුන්ට සියලු දෙනාට ඒ කෙලෙහි ගුණයත් එක්ක ජීවිතේ ජයග්‍රහණය කරන්න ලැබෙන්න ඕන. තව කාරණයක් තියෙනවා. දැන් මේ විදේශගත වෙලා ඉන්නේ මුදල් හොයන්න, සල්ලි හොයන්න ඕනේ. හොඳට හම්බ කරන්න ඕනේ. අඩි ගන්නවා ගෙදරට යවනවා. ඕක නම් හරියන්නේ නැහැ. කවද්ද ඔගේ කෙලවර? කවදා හරි කෙලවරක් තියෙන්න බෑනේ. අන්තිමේට මම දැකලා තියෙන අවුරුදු 50 වෙනකම් සෞදි ඩ්‍රයිවිං කරලා. එහෙට ගියාට පස්සේ මේක නිකන් අර ලංකාවේ මිනිස්සුන්ට එන ජොලි හොඳේ රටේ ඉඳන් සල්ලි උපහම ගෙවල් වල මිනිස්සු මොකද කරන්නේ? ඒ අම්මලා අත දිගහැරලා පින්කම් කරනවා. ඉල්ල ගන්න දාව 1000ක් නෙමෙයි 3000ක් විතර දෙනවා. එහම කිසි බැලන්ස් එකක් නැහැ. ලංකාවේ ඉන්න මිනිස්සු දන්නේ නැහැ සමහර විට සමජීවි කතා පමණ දැන් ඔය ඇත්ත විතර මේ බණ හමුදුනේ අපේ ගෙවල් වලට කිව්වනම් හොඳයි කියලා. එහම පමණ දැනගෙන ජීවත් වෙන්න ඕන එක. හම්බෙන්න විදිහට වේදම් කරන්න ඕන කියලා එකක් දන්නේ නැහැ. නිකන්නේ හම්බෙන්නේ. මාසෙ අන්තිමට එනවා. එච්චරයි. ඔය නැති දන්නේ අනේක හොයන හැටි දන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ පඩි අරන් ගෙදරට යවන්න නම් මෙහි ඉන්න ඕනේ. ඒ අන්තිමේට අපි යනකොට අපේ දරුවොත් අපිට නෑ, අපිට අපේ බිරිඳත් නෑ. අපි අපේ දරුවොත් එක්ක ඉන්න ඕනේ. අපි අපේ දරුවොත් එක්ක ගොඩනගෙන්න ඕනේ. එතකොට ඒක පොඩි කාලේදී පොඩි උන්ගේ හොරතල් බලන්න පුළුවන් අවුරුදු 5 පෙන්නට පස්සේ. ඒක තියෙන අවුරුදු 5ක් අතර ඔය කාලේ 4ක් අතර කාලේ ඉඳලා ඒ කාලේ ඉන්න ඕනේ. අවුරුදු 18න් පස්සේ දරුවෝ අපිත් එක්ක ඉන්නවද? එතකොට ඒ කාලේ ඉන්න ඕනේ. ඒ නිසා ඒවත් ටිකක් ඔළුවේ තියාගෙන මතක් කරගෙන අපේ යුතුයකම් වගකීම් මේවත් සිහිපත් කරගෙන අවසාන වශයෙන් මතක තියාගන්න. ඔය මොන දේ කරත් අපි ව්‍යාධියටපත් වෙනවනේ, අපි ජරාවටපත් වෙනවා. අපි හිතන දේවල් මේ ලෝකේ වෙන්නේ නැහැ. වෙන්නේ මොකද්ද කියලා අපිට හිතා ගන්නත් බෑ. කොච්චරද කියනවනම් අර අරාබිද මෙහෙන්දන් අර ඇක්සිඩන්ට් එකක් වෙලා තරුණයෙක් නැති වෙලා ගියාට පස්සේ බිරිඳ ඒ රෝහලේ දරුවා ලැබෙන්න ඇවිල්ලා වාට්ටුවට දානකොටම ගෙදරින් පණිවිඩය ડોක්ටර්ට කියලා මහත්තයා හැප්පිලා මැරිලා අරාබියේ කියලා. එතකොට පුතා උපදින මට කතා කරලා කියනවා හාමුදුරුවෝ බණට එන්න කියලා. යන්න ගියක් තිබෙන්නේ නැහැ. ඉතින් අර හැම එකක්ම අවිනිශ්චිතය කියන නූල උඩ තියෙන. ඒ නිසා හොඳට කල්පනා කරගන්න. අදාදේ මරු ඉන් කරගන්නේ කුමටද කුසලට කම්මැලිවන්නේ කාලෙකින් හම්බෙච්ච ජීවිතය තුළ සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය සියලු දෙනාට දලදා හාමුදුරුවන්ගේ පිහිටින් ලැබේවා. සාදු සාදු සාදු. යාරුවක්ද නැත්නම් පිළිතුරකින් නිර්මාණයක්ද අප සාදුනාද පවත්වමු. සාදු සාදු සාදු. ඒ වගේම පරිස්කාර පූජාවන් සඳහා අවස්ථාලාභය මෙතෙන් පටන් ලබා ගන්නට පුළුවන්. අටපිරිකර අතැතිව ඉන්නවා. තව අය ඉන්නවා විවිධාකාරයේ පූජාවන් කරන්න. උන්වහන්සේ කියනවා වෙසක් මාසේ 1500ක් මගේ පන්සලේ සීල සමාදානයට එක්කාසු කරනවා කියලා. මම කියනවා උන්වහන්සේට 1500ක් නම් කරන්න හම්බ වෙන්නේ. අපේ හාමුදුරුවනේ අබුදාබිනුත් වෙනවා, ඩුබායි වලිනුත් වෙනවා, රටවල් වල ඉන්න තරුණයෝත් වෙනවා. ලක්ෂ ගණනක මිනිස් දානයක්, මිනිස් පවුරක් මේ වෙසක් එකට නැතිනම් ලබන අවුරුද්දේ වෙසක් මාසයට එක්කාසු වෙනවා අපතන්. ඒ නිසාම මේ පුරවරයේ සියලු ධනනුත් මේ කටයුත්තට එක්කාසු වුණා. අපි සියලු දෙනාට අවස්ථාලාභය ලබා දෙනවා. බණ දේශනාව නම් ඉවර වුණා. දැන් කට්ටිය ගොඩක් අටපිරිකඩ ගෙනල්ලා තිබ්බා. අටපිරිකඩ කට්ටිය පූජා කරා ගොඩක්. ඉතින් පූජා කරන්න ගෙනිච්චේ බුදු පිළිම වහන්සේ නමක්. අපිට ඒ බුදු පිළිම වහන්සේ හම්බ වුණේ අපේ යාළුවෙක්, ඉන්දියාවේ යාළුවෙක්. අපිට ඉන්දියාවේ වැකේෂන් එකක් ගිය වෙලාවේ අපිට ගෙනත් දුන්නා බුදු පිළිම වහන්සේ නමක්. ඉතින් අපි ඒ බුදු පිළිම වහන්සේ තමයි පූජා කරේ.
පිසෝ නගවා ස්මරණීය භාග්‍යවත් අවස්ථාවක් උදා වෙලා තියෙන අපේ මස්සන්නේ හඳුරුන් කවුන්සලේ වැඩ ඉන්න ගෞරවනීය මහා සංඝරත්නයත් නම ධර්මදේශනාවට වැඩියට පස්සේ උන්වහන්සේලාට බොහොම සදහැසිතින් තානෙදික බොහොම පිළිවෙලට හරි පිළිසුදුව රුචි අරුචිකම් දැනගන්නේ ඉන්නේ ආමුදුනේ මේක වළඳනවාද මේක වළඳනවාද කියලා අහලානේ හරි ඕනේ ලංකාවේ අපේ ගමේ අම්මලා තාත්තලා අයියලා අක්කලා වගේ හරි අර ගෞරවයටත් වඩා පොඩි ආදරයක් නේ එහෙම ඉන්කම් කරන එක තමයි හොඳ එහෙම තමයි කරන්න ඕනේ එහෙම තමයි වටින්නේ ඉතින් පිටස්තර දේශයක වුණත් මේ විදිහට මේ විශාල පාඩුවක් නෑ අද බණ පින්කම වුණත් බොහොම සංවිධානාත්මකයි අපේ කාලයක් ඉඳන් කලින් පටන් ගන්න තිබ්බනම් අවුව ටිකක් අඩු වෙනවා හරි පිළිවෙලයි හොඳයි සියල්ල බොහොම පිළිසුදුයි ඒ නිසා චිත්තම් උනාති පින කියලා කියන්නේ කරපු දේ දිහා බලලා සතුටු වෙන්න ඕනේ. කෛරාතේ සම්පූර්ණ උනන් එවන නමත සිහිපත් කරන්න ඕනේ. සුභෝ පුඤ්ඤස්ස උච්චය එතකොට තමයි පිනේ ආනිසංසය වැඩි වෙන්නේ. එතකොට දැන් අද මිනිම වළඳලා ගිහින් තමයි අවශ්‍ය බණ කියන්නේ. ඇන්දේ කියන බණ පදයක් ගන්න කාටද පින් සිද්ධ අපිට මේ සකස් කරපු පූජා කරපු මේ සංවිධානය කරපු සියලු දෙනාට ඒකයි වික්ෂුන් වහන්සේලාට දෙන්නේ වට පුණ්‍යක් එක්තන් අනුත්තර පුණ්‍යක් ශේෂ්ත්‍රයක් වගේ මහා සංඝරත්නය මේ වළඳලා ලොකු පිළිසකට බණ කියනවා මේ ගෞරවනීය මහා සංඝරත්නයේ විහාරස්ථානයේ ශාසනික කටයුතු කරනවා ඒ නිසා ජීවිතයේ සිද්ධ කරගත්තේ ලොකු පින්කම අපේ අම්මට තාත්තට මේ පින් අනුමෝදන් වෙන්න ඕන අපි හදපු වඩපු අපේ ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වෙන්න ඕන අපේ පවුලේ පරම්පරාවේ මියගිය උදවියට මේ පින් අනුමෝදන් වෙන සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට පින් අනුමෝදන් වෙන්න ඕන මේ සෑම දෙයක්ම කරගන්න මේ මූලිකත්වයේ අපේ වනුග්‍රහකත්වයෙන් මඟ පෙන්වන අපේ ජනප්‍රිය ජයනාත් ගුණවර්ධන අපේ ප්‍රවීණ නිවේදකතුමා අපේ සත්පුරුෂයා එතුමාගේ මැදිහත් වීම ඕනෑකම නේ අපේ මහේෂ් මහත්මයාට කියලා අපේ අනුරුද්ධ අයට කියලා. ඉතින් ඒ පිරිස හින්දා මේ දේශයක් පින්දහම් කරගන්නවා. ඒ සියලු දෙනාට පින් අයිති වේවා. අපේ ජාතික රූපවාහිනී අපේ සම්මාදිට්ඨි වැඩසටහනේ මුල අපේ නිෂ්පාදකතුමා අපේ ඉතින් අපේ එතකොට බොහොම ස්වච්ඡාවෙන් කැමරාකරණයට පැමුණුනේ. ඉතින් මේ සියලු දෙනා මේ සත්පුරුෂ කල්යාණ මිත්‍ර අපි 4 දෙනා තමයි ලංකාවට ආවේ. ඉතින් මම දැන් පුතුමාලට බොහොම සතුටු වෙනවා මේ ලංකාවේ ඇවිල්ලා මේ කටයුත්ත මේ මොන සතුටෙන්ද මිනිස්සු ඇවිල්ලා මේ යන්නේ නේ. ඒ නිසා සියලු දෙනාට පින් අයිති වේවා සංසාරේ කවදා හරි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අපිට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු. හොඳයි සාංගික කරනවා දාන ටික මේ විදිහට කියන්නේ මම් වික්ඛං සපරික්කාරං වික්ඛු සංඝස්ස දේම මම් වික්ඛං සපරික්කාරං වික්ඛු සංඝස්ස දේම මම් වික්ඛං සපරික්කාරං වික්ඛු සංඝස්ස දේම හොඳයි සියලු දෙනාටම නිරෝගී සම්පත් ලැබේවා. තමයි
ඒ වැඩසටහන ඉවරුනේ. ඊට පස්සේ හාමුදුරුවෝ දානේ වළඳලා උන්වහන්සේ පිටත් වුණා. ඊට පස්සේ ඉතින් අපිත් කාලේ ඉවරලා අපි කවුරුත් උදේ ඉඳන් කාලේ හිටියේ නෑ. ඉතින් කාලේ ඉවර වෙලා සන සත්තු වගේක් හිටියා. එයාලවත් බලාගෙන අපි ඉතින් ගෙදර එන්න පිටත් වුණා. එහෙනම් යාළුවනේ මගේ වීඩියෝ එකත් මම මෙතනින් අවසන් කරනවා. මගේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන් හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් තවත් ලොග් එකකින් හමු වෙනකම් මම ගිහින් එන්නම්. බයි.